සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැම කෙනෙක්වම අදත් අස්වැසුම හරිම තොරතුරු YouTube නාලිකාවෙන් ගේන අලුත්ම වීඩියෝ එකකට. ඉතින් අස්වැසුම් ලාභීන් මේ දවස්වල මට කෝල් කරලා මැසේජ් කරලා අහන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි පෙබරවාරි මාසේ අස්වැසුම් මුදල් ජනවාරි මාසේ අස්වැසුම් මුදල් වගේ සිස්ටම් එකට වැටෙන්න ප්‍රමාද වේද කියන එක. ඉතින් ගොඩක් දෙනෙක් තියෙන ප්‍රශ්නයක් මේක. ඒ හා සම්බන්ධයෙන් මට ලැබුණු තොරතුරු කීපයක් තමයි මම අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ මගේ YouTube නාලිකාවෙන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් අපේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම තමයි ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක හැකි තාක්ෂයා කරන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මේක බලන ඔයාටත් රුපියල් 20000ක මුදල් තෑගයක් දිනා ගන්න ඕන නම් කරන්න තියෙන්නේ පුංචි දෙයයි. මම දැන් රතු පාටේ රවුන්ඩ් කරලා පෙන්වන තැන මුලින්ම ටච් කරගන්න. එතන ටච් කරන් පස්සේ ඔයාලට මගේ YouTube channel 4 පෙන්වාවි. අස්වැසුම් YouTube channel 4. මේ YouTube channel 4 ඉස්සරහින් තියෙනවා සුදු පාටින් subscribe කියලා බටන් 4ක්. ඒ 4ම ඔයාලා ටච් කරගන්න මෙන්න මේ විදිහට. 4ම ටච් කරගත්තාම මාව subscribe කරනවා ඔයාලා. ඉතින් මගේ channel 4ම subscribe කරලා තිබ්බොත් ඔයාට රුපියල් 20000ක් දිනා ගන්න පුළුවන් එක channel එකට රුපියල් 5000 ගානේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මගේ YouTube channel 4ම subscribe කරලා තියාගන්න. මුලින්ම කියන්න ඕනේ අද 20/26 ජනවාරි 26 වෙනි සඳුදා ජනවාරි මාසේ අස්වැසුම් මුදල් ගොඩාක් ප්‍රමාද වෙලා තමයි සිස්ටම් එකට වැටුණු. දැන් දවස් 4ක් විතර ඇති සිස්ටම් එකට මේ මුදල් වැටිලා. ඉතින් ජනවාරි 28 වෙනිදායින් පස්සේ තමයි මේ මුදල් ඔයාලගේ බැංකුවට වැටෙනවා කියලා රජය මගින් නිවේදනය කරලා තියෙන්නේ. ඉතින් තව දවස් 3-4කින් ඔයාලගේ බැංකුවට මේ මුදල් වැටලා ඔයාලට මේ මුදල් ලබා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ජනවාරි මාසේ අස්වැසුම් මුදල් මේ විදිහට ප්‍රමාද වුණා වගේ පෙබරවාරි මාසේ අස්වැසුම් මුදලුත් මේ විදිහට ප්‍රමාද වේද කියන එක. ඉතින් ඔයාලට කියන්න ඕන ජනවාරි මාසේ අස්වැසුම් මුදල් ප්‍රමාද වුණේ තොරතුරු යාවත් කාලීන කිරීමේ ක්‍රියාවලිය සිදු කරමු නිසා. ඉතින් මේ වෙද්දි රජය මගින් ඒ කටයුතු සියල්ල අවසන් කරලා තියෙනවා. ඉතින් ආයේ මේ විදිහට පෙබරවාරි මාසේ ඉඳන් අස්වැසුම් මුදල් දෙන එක ප්‍රමාද වෙන්නේ නැහැ කියලා රජය මගින් නිවේදනය කරලා තියෙනවා. ඒ කියන්නේ සුපුරුදු දවස්වලට මේ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා ඉස්සරින්දම්ම අස්වැසුම් මුදල් ගත්ත එක්කෙනෙක් නම් දන්නවා මාසේ 10-15 අතර කාලය දිනයන්හිදී මේ අස්වැසුම් මුදල් ඔයාලගේ සිස්ටම් එකට වැටලා බැංකුවටත් ගන්න පුළුවන්. ඉතින් පෙබරවාරි මාසේ ඉඳන් ඔයාලට ඒ සුපුරුදු දිනයන්හිදීම මේ අස්වැසුම් මුදල් ලබා ගන්න පුළුවන් කියලා රජය මගින් නිවේදනය කරලා තියෙනවා. ඉතින් ජනවාරි මාසේ අස්වැසුම් මුදල් ලැබෙන හැමෝටම පෙබරවාරි මාසේ අස්වැසුම් මුදලුත් ඒ විදිහටම ලැබෙනවා. ඉතින් මෙවැනි තොරතුරු තමයි රජය මගින් මේ වෙන විට නිවේදනය කරලා තියෙන. ඉතින් ජනවාරි මාසේ අස්වැසුම් මුදල් තව දවස් 3-4කින් විතර ඔයාලගේ බැංකුවට වැටෙනවා. ඒවා බැංකුවට වැටෙනකම මම වීඩියෝ එකක් අනිවාර්යෙන් මම අරගෙන එන්නම්. ඒ නිසා අනිවාර්යෙන් අපේ අස්වැසුම හරිම තොරතුරු YouTube නාලිකාව subscribe කරලා දැම්ම එකතු වෙලා ඉන්න. ඉතින් මෙවැනි තොරතුරු අලුත්ම තොරතුරු වලින් අපි නැවතත් හමු වෙමු. ඔයාලා හැම කෙනෙක්ටම සුබම සුබ දවසක්.